ආයිබෝන් සුබම සුබ දවසක් වාසනාවන්ත දවසක් නෙවිගේටර් විත් කවි නාලිකාවෙන් විශේෂයෙන්ම කියන වගේ හැමදාමත් නෙවිගේටර් විත් කවි බලන ඔබ නෙවිගේටර් විත් කවි සබ්ස්ක්‍රයිබ් කරන්නට අමතක කරන්නට එපා. ඒ වගේම තමයි එහි දිස් වෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්නට නෝරදවාම කියන්නේ ඔබට අමතක කරන්නට එපා. අද අපේ වැඩසටහන සුවිශේෂී වැඩසටහනක්. ඔබ දන්නවා පොසොන් මහා පෙරහැර පිළිබඳව. ඉතින් කලපලුවාව මිහිඳු විහාරස්ථානයේ බුද්ධගමපාර කලපලුවාව මිහිඳු විහාරස්ථානයේ මිහිඳු මහා පෙරහැර 2025 ජූනි මාස 29 වන දින වීථි සංචාරය කිරීමට නියමිතයි. ඉතින් ඒ පිළිබඳව කතා කරන්නට අපි මිහිඳු විහාරස්ථානයේ විහාරාධිපති මාලිම්බඩ උනින්දුවල සුමනාරාමය කලපලුවාව මිහිඳු විහාරය යන උභය විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන ශෝභන මාතර කඩවස් අතර ඇතුළු වැලිගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක ධර්ම ශාස්ත්‍ර විශාරද විද්‍යා කීර්ති ශ්‍රී ජ්‍යොතිෂඥ ශාස්ත්‍රපති උනින්දුවල සුමනසාර හිමින්ව නෙවිගේටර් විත් කවි නාලිකාවෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ හාමුදුරනේ. ආයුබෝවන් ඔබ වහන්සේට. හාමුදුරනේ මිහිඳු විහාරයේ මිහිඳු මහා පෙරහැර ගැන මං හිතන්නේ විශාල ඉතිහාසයක් තියෙනවා කලපලුවාව මිහිඳු විහාරස්ථානයේ. ඔබ වහන්සේ අපිට කියන්න බලන්න 29 වෙනිදා ජූනි මාස 29 වෙනිදා මිහිඳු විහාරස්ථානයේ වීථි සංචාරය කිරීමට නියමිත මිහිඳු මහා පෙරහැර පිළිබඳව අපේ ප්‍රේක්ෂකයින්ට තෙරුවන් සරණයි. අද ඔබ අමතා කතා කරන්නේ කලපලුවාව බුද්ධගමපාරේ මිහිඳු විහාරස්ථානයේ සිට ඒ විහාරාධිපති උනින්දුවල සුමනසාර නායක ස්වාමීන් වහන්සේ. ඉතින් මේ විහාරස්ථානය පවත්වනු ලබන පෙරහැර සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට පෙර මේ විහාරස්ථානයේ ආරම්භය පිළිබඳවත් කෙටියෙන් නමුත් ප්‍රකාශ කළ යුතු වෙනවා. තිල්න මහත්මයා විසින් ඇසූ ප්‍රශ්නය බොහොම වැදගත්. මොකද මේ විහාරස්ථානය මීට වර්ෂ 77කට පමණ පෙර ආරම්භ කරනු ලැබුවේ මේ ප්‍රදේශයේම හිටපු කිසියම් සදහවත් පිරිසක්. එහි නායකත්වය අරගෙන ක්‍රියා කළේ ඇක්මන් පෙරේරා මහත්මයා. ඉතින් එදා එතුමා සමග කිසියම් පිරිසක් ඒකරාශීව මේ ස්ථානය සමිතියක් පිහිටුවාගෙන තිබෙනවා, මිහිඳු විහාර ස්වාර්ථ පරායන සමිතිය. ඒ මිහිඳු විහාර ස්වාර්ථ පරායන සමිතිය මගින් එම කාලයේහි සමාජ සේවයක් වශයෙන් සැලකලා කැලණි වන්දනාවේ යන බැතිමතුන් වෙනුවෙන් පොසොන් පෝය මුල් කරගෙන දන්සලක් පවත්වලා තියෙනවා. අන්නේ දන්සලට සමගාමීව තමයි මේ මිහිඳු විහාරය පවත්වන මිහිඳු පෙරහැර ආරම්භ කළේ. ඒකට මේ මිහිඳු පෙරහැර ආරම්භ කරලා ඒ අඛණ්ඩවම පවත්වාගෙන යාමේ අපහසුතාව ඇති වී තිබෙනවා වරින් වර. ඒ නිසා ඇතැම් වර්ෂවල දන්සල පැවැත්වුවත් පෙරහැර නතර වී තිබෙනවා. ඒ නමුත් මේ මූල්‍ය ආරම්භය ගත්තොත් අවුරුදු 77ක අතීතයක් තියෙනවා මිහිඳු පෙරහැරට. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ අනුස්මරණය කරමින් තමයි මේ පොසොන් පෝය මුල් කරගෙන මිහිඳු පෙරහැරත් පොසොන් දවසේ සිදු කරනු ලබන බද්දන්සලත් පවත්වනු ලබන්නේ. ඉතින් ඒ අනුව සෑහෙන අතීතයක් පැරණි ඉතිහාසයක් මේ මිහිඳු පෙරහැරට තිබෙනවා. ඉතින් ඒ මිහිඳු විහාර ස්වාර්ථ පරායන සමිතිය බොහෝ කාලයක් ප්‍රදේශවාසීන්ගේ එකමුතුවෙන් එම පෙරහැර පවත්වාගෙන ඇවිල්ලා අපේ ගුරුදේවයන් වහන්සේ වූ ශාස්ත්‍රවේදී මාලිම්බඩ සුමංගල නායක මාහිමිපාණන් වහන්සේට මේ ස්ථානයේ පූජා පත්‍රයකින්
පූජා කළා තියෙනවා. ඉතින් උන්වහන්සේට මේ පූජා කරන අවස්ථාවේදී එහි සටහන්ව තිබෙනවා එම පෙරහර බද්දන්සල දිගටම පැවැත්වීමට කළ යුතු බව. ඉතින් ඒ අනුව අද අපේ නාහිමිපාණන් වහන්සේ අපවත් වුණත් එදා ආරම්භ කළ එම පෙරහැර විවිධ හේතුන් මත වරින් වර නතර වුණත් 2011 වර්ෂයේ සිට නැවතත් මේ මිහිඳු පෙරහර ආරම්භ කරන්නට යෙදුණා. ඉතින් ඒ අනුව පටන්ගත් මිහිඳු පෙරහර මේ වන විට ප්‍රදේශයේ ඉතාමත් දර්ශනීය විශාලම පෙරහරක් බවට පත්ව තිබෙනවා. ඉතින් 2025 වර්ෂයේහි අප පෙරහර සංවිධාන කමිටුව කල්පනා කළා මිහිඳු පෙරහර පැවැත්වීමට. ඉතින් ඒ අනුව තමයි 2025 ජුනි මාසයේ 29 වන දින මිහිඳු පෙරහර පැවැත්වීමේ කටයුතු සූදානම් කොට තිබෙන්නේ. තාමත් දර්ශනීය පෙරහරක් ප්‍රදේශවාසී සියලු දෙනාට දැක බලා ගැනීමේ අවස්ථාව එදාට උදා වෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අපි මේ අවස්ථාවේදී ඔබ සැමට ආරාධනා කරනවා ඒ වැදගත් ඒ ඓතිහාසික වටිනාකමක් ඇති මිහිඳු පෙරහර නැරඹීම සඳහා සියලු දෙනාගේම පැමිණීම ඒ සඳහා සහයෝගය දැක්වීම ඔබ විසින් කළ යුතු තාමත් සුසස් සේවයක් පරාර්ථකාමී ක්‍රියාවක් හැටියට අපි සලකනවා. සාමාන්‍යයෙන් අපේ හාමුදුරනේ මං හිතන්නේ හාමුදුරනේ දැනටම මං හිතන්නේ ඔබට පුළුවන් මං හිතන්නේ හාමුදුරන්ගේ මේ හාමුදුරන්ගේ අනුශාසනෙන් මේ පවත්වන මිහිඳු මහා පෙරහැරට මං හිතන්නේ මූලිකමය දායකත්වය දක්වන්න දැනටමත් තව අවස්ථාව ලබා දෙන්න පුළුවන් මං හිතන්නේ. ඒ ගැනත් අපි අපේ හාමුදුරනේ ප්‍රේක්ෂකින්ට ප්‍රකාශ කරමු. ඉතින් මේ පෙරහර වෙනුවෙන් විශාල බරපැන අපිට දරන්නට සිද්ධ වෙනවා. ඒ අනුව සාමාන්‍යයෙන් නර්තන කණ්ඩායම් සහ පෙරහරට සහභාගී වන අලියතුන් වෙනුවෙන් තමයි විශාල මුදලක් වැය කරන්නට සිදු වෙන්නේ. ඒ අනුව රුපියල් ලක්ෂ 30ක් පමණ මුදලක් අපිට ඒ සඳහා වෙන් කරන්නට සිද්ධ වෙනවා. නමුත් අපිට ඒ සඳහා ප්‍රතිපාදන නැහැ. ඉතින් තාමත් ලොකු අභියෝගයක් තියෙනවා මේ පෙරහැර කොහොමද මේසා විශාල මුදලක් සොයාගෙන කරන්න කියන එක. නමුත් අපි හිතවත් විහාරස්ථානයට සම්බන්ධ විවිධ ප්‍රදේශවල සිටින සදහවත් ත්‍යාගශීලී දානපති පින්නතුන් මේ සඳහා අපිට අනුග්‍රාහකත්වය ලබා දෙනව කාලයක් තිස්සේ. ඉතින් ඒ පින්නතුන්ගේ ආධාරයෙන් උපකාරයෙන් තමයි අපි මේ පෙරහරේ කටයුතු සංවිධානය කරන්නේ. ඉතින් ඒ සඳහා මූල්‍යමය වශයෙන් ඔබ හැමදෙනාටම ශ්‍රී ලංකා වාසී ජනතාවට පමණක් නෙවෙයි මේ YouTube නාලිකාව නරඹන ලෝකවාසී ඕනෑම කෙනෙකුට මේ සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. මුදල සටහන් කරනවා. ඒ ගිණුම් අංකයට කැමති ඕනෑම කෙනෙකුට මේ මිහිඳු පෙරහර මිහිඳු මහා පෙරහර මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා තමන්ට හැකි පමණින් මූල්‍යමය දායකත්වය ලබා දෙන්නට පුළුවන්කම තිබෙනවා. එසේ කරන්නට කියලා අපි කාරුණිකව ආරාධනා කරනවා. ඒ වගේම අපේ හාමුදුරනේ අපි පොඩ්ඩක් සඳහන් කරමු. දැන් මං හිතන්නේ මේ පෙරහර පටන් ගැනීම මං හිතන්නේ මිහිඳු විහාරස්ථානයේ ආරම්භය මෙතන මිහිඳු විහාරස්ථානයේ සිට. ඒ වගේම අපි කියමුද වීථි සංචාරයේ වෙන ප්‍රදේශය කොහොමද කියලා. මෙම පෙරහැරේ මූලික කටයුතු සංවිධානය වන්නේ ආගමික වස්පිළිවෙත් වලින් අනතුරුව ඒ ආගමික වස්පිළිවෙත් විහාරස්ථානයේ තුලදී සිදු කරනවා. ඒ සම්භාවනීය ආරාධිත අමුත්තන් සහ
ප්‍රදේශවාසී ගරුතර මහා සංඝරත්නය වැඩම කිරීමෙන් අනතුරුව. ඉතින් මේ සුබ මුහූර්තයට ඒ ආගමික වත්පිළිවෙත් ආරම්භ කරලා සෙත් පිරිත් සජ්ජායනා මැද්දේ තමයි සදාතුත කරඬුව ඒ හස්ති රාජයාගේ පිටෙහි තැන්පත් කරනු ලබන්නේ. ඉන් අනතුරුව පෙරහර වීර්ය සංචාරය කිරීම ආරම්භ කරනවා. අපි පෙර වර්ෂවලදී විහාරස්ථානයේ සිට තමයි පෙරහරේ කටයුතු මූලික වශයෙන් සංවිධානය කළේ. නමුත් මේ වර්ෂයේ තරමක් වෙනස් කරලා විහාරස්ථානයෙන් ටිකක් ඔබ්බට ඒ කියන්නේ ධර්මාශ්‍රම විහාරස්ථානය සමීපයෙන් තමයි මෙවර පෙරහරේ සංවිධාන කටයුතු පෙළ ගැස්ම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ. එහෙම සිදු කරන්නේ ඒ පෙරහැර නැරඹීම සඳහා විශේෂයෙන් ආරාධිත අමුත්සන්ට අපි ආසන පැනවීම සිදු කරන්නේ විහාරස්ථානය සමීපයෙහි. එනිසා ඒ ස්ථානයෙහි පෙළ ගැස්ම කළොත් ඒ අත්තන්ට නර්තන දැක ගැනීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා තමයි ධර්මාශ්‍රම විහාරස්ථානය අසලින් පෙරහරේ නර්තන කණ්ඩායම් පෙළ ගැස්ම ආරම්භ වෙලා බුද්ධගමෝපාර IDH මන්සන්දිය ඊළඟට IDH මන්සන්දියෙන් ගොතටුව කොළොන්නාව පාරේ කිලෝමීටරයක් පමණ ඉදිරියට ගිහිල්ලා නැවතත් ගොතටුව මන්සන්දියෙන් බෝධිය පාරේ ඒ පෙරහැර ගමන් කරනවා. ඒ ගමන් කරලා නැවතත් බෝධිය පසු කරලා තලගහන්දියෙන් ප්‍රධාන පාරට පිවිසිලා නැවතත් මිහිඳු විහාරස්ථානය කරා පැමිණීම තමයි සිදුවන්නේ. ඉතින් දුර ප්‍රමාණය ගත්තොත් කිලෝමීටර් 4ක් 5ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒ ටික ගමන් කරලා අවසන් වෙනකොට. හරි අපේ හාමුදුරනේ තව දෙයක් සඳහන් කරලා කිව්වත් වගේම හාමුදුරනේ මේ හාමුදුරු අර අපි කිව්වනේ ශ්‍රී ලාංකිකයින්ට වගේම විදේශ රටවල අපත් සමග සම්බන්ධ වෙන අයට මූල්‍යමය දායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා. හරි අපේ හාමුදුරනේ ඒ වගේම තමයි මම හිතන්නේ හාමුදුරන්ට මේට දායකත්වයේ වගේම විශේෂ ලෙස ශක්තියක් වෙන අපේ මිහිඳු විහාරස්ථ දායක සභාවය ඇතුළු ඒ සියලු සංගම් ඉන්න පිරිසට මම හිතන්නේ විශේෂ ස්තුතිය පුද කරනවා වගේම අපි සඳහන් කරමු මේට ඔබ සම්බන්ධ වෙන්න ඕනේ මම හිතන්නේ ජූනි මාස 29 වෙනි ඉරුදින සවස් 6 පමණ වෙනකොට මම හිතන්නේ මිහිඳු විහාරස්ථානයට පැමිණිලා මේ දේවල් වලට සහයෝගය ලබා දෙන්නටත් හැකියාවක් තියෙනවා වගේම අපේ හාමුදුරුවෝ අපි කියමු අපේ ප්‍රේක්ෂකයින්ට අවසන් වරට ස්තුතිවන්ත වෙන පිරිස ඉන්නවා නම් ඒ ගැනත් අපි සඳහන් කරමු. විශේෂයෙන් මේ කටයුතු වලට විශාල පිරිසක් දායකත්වය ලබා දෙන්නේ නැහැ. බොහොම සුළු පිරිසක් තමයි මූලිකත්වය අරගෙන ක්‍රියා කරන්නේ. ඒ පිරිස අතර වැඩි පිරිසක් ඉන්නේ කාන්තාවන්. එතකොට ඒ තරුණ වැඩිහිටියේ කාන්තාවන් ගේ මූලික එකමුතුවෙන් අපි කමිටුවක් පත් කරලා තියෙනවා පෙරහර කමිටුව කියලා. අන්නේ කමිටුවේ සිටින ඒ නිලධාරීන් තමයි කිසිදු ભેදයක් නැතිව දිවා රාත්‍රී වෙහෙස මහන්සි වෙලා මේ මුදල් සෙවීමේ කටයුතු එවැගේම නර්තන කණ්ඩායම් සොයා ඒ සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීම සියලු සංවිධාන කටයුතු සිදු කරන්නේ ඒ මිහිඳු පෙරහර කමිටුව මගින්. ඉතින් ඒ වෙනුවෙන් ආධාර උපකාර කරන පින්නතුන් විශේෂයෙන්ම මේ ප්‍රදේශයෙන් පරිබාහිර පිටස්තර ප්‍රදේශවල පදිංචි අය තමයි බොහෝ දෙනෙක් මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ. මේ ප්‍රදේශ වාසීන් ගෙනුත්
ඒ සඳහා සහයෝගය කීව දෙනෙකුගෙන් ලැබෙනවා. ඉතින් ඒ හැම දෙනාගේම එකමුතුවෙන් තමයි මේ පෙරහරේ සියලු කටයුතු සිදුවන්නේ. ඉතින් ඒ ආධාර කළ ආධාර නොකළ කියා කිසිදු ભેදයක් නැහැ. ඒ හැම දෙනාටම අපි කාරුණිකව ආරාධනා කරනවා මේ පෙරහැර නැරඹීමට. මොකද මේවා පුරාණ කාලයේ සිට පවත්වාගෙන ලබන බොහොම වැදගත් සංස්කෘතික මංගල්‍යයක් හැටියටයි අපි දකින්නේ. ඉතින් මේ තුලින් විශාල ශාසනික වශයෙන් ලොකු ප්‍රබෝධයක් ප්‍රදේශයේ පුරාම ඇති වෙනවා. ඒ වගේම මේ නරඹන ඕනෑම රටක ජීවත් වන කෙනෙකුට වුවත් විදේශ රටක රැකියාවක හෝ පදිංචි වී සිටින කෙනෙකුට උනත් තමන්ගේ උපන් දේශයේහි තිබෙන මේ සංස්කෘතිකාංග මේ පෙරහර තුලින් දැක බලා ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ නිසා ආධාර කරත් ආධාර නොකලත් අපි ආරාධනා කරනවා මේ උතුම් වූ මිහිඳු මහා පෙරහැර නැරඹලා කිසියම් ආගමික ප්‍රබෝධයක් සතුටක් බුද්ධාලම්බන ප්‍රීතියක් ඔබ හැම දිනම ඇති කරගනි වී කියන ඒ විශ්වාසය අපි තුල තියෙනවා. එහෙම අපේ හාමුදුරනේ මිහිඳු මහා පෙරහර 2025 නැරඹීමට සඳහා අපි බැතිබර ඇරයුම් කරමු අපේ මේ සිටින ප්‍රදේශවාසීන් ඇතුළු ශ්‍රී ලංකා වාසී හැමෝටම. ඒ වගේම තමයි මෙහි දායකත්වයේ ලබා සිටින තරුණ සංගම් ඒ වගේම දායක සභාවේ සියලු දෙනාටම ස්තුතිය පුද කරන ගමන් ඇත්තටම අපේ හාමුදුරනේ මේක මම හිතන්නේ සුවිශේෂී වූ ලාංකීය ජනතාවට අපේ සංස්කෘතිය රැක ගන්නට කරන්නා වූ මේ ඉතාමත් ලොකු මම හිතන්නේ භාග්‍යවත් වූ මම හිතන්නේ වැඩසටහනක්. ඒ වගේම පෙරහැරක් කියන්නේ. ඉතින් අපේ හාමුදුරන්ට බෙහෙම ස්තුතිවන්ත වෙනවා. ඔබත් එහෙනම් එන්න 2025 මේවා මාසේ ජූනි මාසේ 2025 ජූනි මාස 29 වන දින සවස් 6ට වීථි සංචාරය කිරීමට නියමිතයි. ආගමික වැඩසටහන් වලින් පසු තමයි වීථි සංචාරය කරන්නේ. ඔබත් එසේනම් පැමිණෙන්න කියා සිටිමින් අපේ සුමනසාර නාහිමියන්ට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මෙම ප්‍රදේශයේ මේ වගේ විශාල වැඩ කොටසක් මේ වගේ විශාල පෙරහැරක් සූදානම් කිරීම සම්බන්ධව. ඒ වගේම තමයි ඔබ වහන්සේට මෙවැනි කටයුතු කරන්න යාමට චිරාත් කාලයක් ආයුෂ වැඩි වෙලා මේ දේවල් කරන්නට මෙම ප්‍රදේශයට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණ අපේ හාමුදුරනේ අපේ නාලිකාවත් සමග සම්බන්ධයි. අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව තිලින මහත්මයාටත් එම ඉතුමා විසින් පවත්වාගෙන ලබන YouTube නාලිකාවටත් අපගේ ප්‍රණාමයේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. Navigator with Kavi Production.